හරි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ PCB design video series එකේ දෙවෙනි වීඩියෝ එක. අපි කලින් වීඩියෝ එකකින් කතා කරේ LTM design software එක කොහොමද install කරන්න සහ ඒක lap එකට crack කරගන්නේ කොහොමද කියන එක තමයි අපි කලින් වීඩියෝ එකකින් කතා කරේ. එතකොට අපි මේකෙදි කතා කරන්නේ LTM design software එකෙන් කොහොමද schematic එකක් ඇඳගන්නේ කියලා. ඊට පස්සේ schematic එකක් කරලා ඊළඟට තමයි PCB එක design කරන එකට යන්නේ. හරි අපි ක්‍රැක් කරගත්ත LTM design software එක මුලින්ම ඕපන් කරගමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් ඕපන් කරගත්තට පස්සේ මේ වගේ තැනක් තමයි එන්නේ. අපි ඉස්සරවම මේකේ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. යන්න වම් පැත්තේ උඩ මෙතන තියෙනවා ෆයිල් කියලා එකක්. ඒකේ new කියන එකෙන් මේ තියෙන new ප්‍රොජෙක්ට් එකක් දෙන්න. හරි එතකොට ඔයාලට නම් මේ විදිහට PCB project කියලා එකක් මම මේක දාගන්නම් PCB project 1 කියලා. හරි ඊට පස්සේ මෙතන create කියලා එකක් තියෙනවා create දෙන්න. හරි දැන් මෙතන create කරන PCB project 1 කියන ෆයිල් එක අපි ඒක උඩ right click කරලා හදාගමු ඉස්සරවම මේ දින add new project කියන එකේ schematic එකක් අඳින්න බලමු. හරි එතන click කරලා පස්සේ පොඩි වෙලාවක් යනවා. හරි මේ close කරලා දාගන්න. හරි එතකොට ඔයාලට මේ වගේ තැනක් එනවා. දැන් මම කියන්නම් මෙතන කොහොමද control වෙන්නේ කියලා. scroll mouse එකේ scroll wheel එකෙන් ඔයාලට පුළුවන් උඩටයි පල්ලෙහාට යන්න මේ. zoom කරන්නේ keyboard එකේ CTRL කියලා වම් පැත්තේ යටම තියෙන බටන් එකක්. CTRL press කරගෙන scroll wheel එක පාවිච්චි කරලා අපිට පුළුවන් zoom in out කරන්න. හරිද? එතකොට බලන්න normal අපි scroll wheel එක විතරක් මේ එහාට මෙහාට යවුවොත් අපිට බලා ගන්න පුළුවන් උඩටයි පල්ලෙහාට යනවා මේ. CTRL ඔබාගෙන control button එක ඔබාගෙන මේ scroll wheel එක උඩටයි පල්ලෙහාට කරොත් අපිට පුළුවන් මේ විදිහට zoom in out කරන්න. ඒ වගේම තමයි mouse එකේ right click button එක ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ අතක් වෙනවා. එතකොට පුළුවන් අපිට මේ page එකේ position එක වෙනස් කරගන්න. හරිනේ. mouse එකේ right click එක ඔබාගෙන තමයි මෙහෙම කරන්න වෙන්නේ. හරි එතකොට ඒක තමයි අපි අදින්න කලින් දැනගන්න ඕනේ. නැත්තම් මේක අපිට component ටික page එකෙන් පිට යද්දී අපිට මේ control කරගන්න අමාරුයි. ඒ හින්දා අපි ඉස්සරම මේ page එක control කරන විදිහ ඉගෙන ගන්න ඕන. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකට component එකක් add කරගන්නේ කියලා. දැන් මම අදින්න යන්නේ buck කරනට circuit එකක්. basic circuit එකක්. එතකොට අපි බලමු component යන්නේ මේ දකුණු පැත්තේ යටම තියෙනවා panel කියලා පොඩි item එකක්. හරි. panel කියන එක click කරා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන panel වල components කියලා. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ දකුණු පැත්තේ උඩම components කියලා තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් ගිහිල්ලා යන්නත් පුළුවන්, මෙතනින් යන්නත් පුළුවන්. හරි. මම මෙතනින් යන්නම් component කියන එකට. හරි. component කියන එකට ගියා. components වල ටිකක් වෙලා යනවා load දෙන්න. හරි. ඊට පස්සේ එනවා මෙන්න මෙතන මෙන්න මේකනේ තියෙන්නේ. ඒක දාගන්න ඕනේ මේ දෙවෙනියට තියෙන එකට. හරි. අපි ඉස්සරම සර්ච් කරමු බැටරි කියලා. බැටරි. හරි. බැටරි කියලා සර්ච් කරපුවාම මේක නේද දැන් මේක උඩ mouse එකේ left click එක double click කරන්න. double click කරාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට component එක අරගෙන එන්න. දැන් මම මේ component එක මෙතෙන් අරන් ආවිල්ලා left click එක එකපාරක් ඔබනවා. left click එකපාරක් ඔබනවාස් මේ විදිහට component එක එතන තියෙනවා. දැන් අපිට එක බැටරි එකයි නෝනේ. බැටරි දෙකක් ඕන නම් ආයෙ පාරක් left click එකේ click කරන්න. හරි. දැන් අපිට අවශ්‍ය component එක මේකේ තිබ්බට පස්සේ ඒක ඉතින් අයින් කරගන්න ඕනේ. දැන් මේ mouse එකේ මේක select වෙලා තියෙනවා. ඒක අයින් කරගන්න mouse එකේ right click එක එකපාරක් ඔබන්න. හරිනේ. දැන් මට එක බැටරි එකයි ඕනේ. එහෙනම් මම මේක කොහොම select කරලා delete button එක බලලා delete කරගන්නවා. හරි. දැන් අපි බලමු මේකේ පැත්ත හදාගන්න කොහොමද. දැන් මෙතන තියෙන්නේ මේ අතනේ දැන් මට මේක ඕනේ අනිත් පැත්තට හරව ගන්න. මේක උඩ ක්ලික් කරලා දැන් මම විතර ක්ලික් කරලා තියෙන්නේ. ක්ලික් කරලා ස්පේස් එකෙන් පුළුවන් මේකේ rotation එක වෙනස් කරන්න. හරි. දැන් මම මේක මේ විදිහට තියාගන්නවා. හරි. ආයෙත් යන අපි components වලට
කම්පොනන්ට්ස් වලට ගිහිල්ලා මම සර්ච් කරගන්නම් ඩයෝඩ් කියලා. හරි. දැන් ඩයෝඩ් කිහිපයක් දෙනවා අපි බලමු. උඩම තියෙන ඩයෝඩ් එක මොන වගේද කියලා බලමු. දැන් මේ ඩයෝඩ් එක සාමාන්‍ය අපි දන්න ඩයෝඩ් එක. ඒකත් මම මෙතනින් left click කරලා තිබ්බා. right click කරලා අයින් කරා. හරි. දැන් මේකත් ස්පේස් එකේ මම පැත්ත මාරු කරගන්නවා. හරි. අපි දැන් කම්පොනන්ට්ස් ටික ඇඩ් කරන යන් ඊළඟට අපිට ඕනේ කැපැසිටි එක. හරි. ඒකත් මම මේ හරියෙන් ඇඩ් කරගන්නම්. ස්පේස් එකෙන් පුරාම අපිට රොටේෂන් එක හදා ගන්න. හරි. අන්තිමට අපි දාමු තව රෙසිස්ටර් එක. බලමු. රෙසිස්ටර් 1 කියන එක මම දා ගන්නවා. හරි. ස්පේස් එක අපිට පුළුවන් රොටේෂන් එක හදා ගන්න. හරි. ඊළඟ අපිට ඕනේ බක් කරනකොට සර්කිට් එකට තව ඉන්ඩක්ටර් එකක්. මෙතන තියෙන ඉන්ඩක්ටර් කියලා අපි ප්ලේස් කරාම මේ හරියට. ඊළඟ අපිට ඕනේ MOSFET එකක්. හරි. MOSFET මම ඉන් channel එකක් ගන්නවා. ඒක ප්ලේස් කරන්න මෙතන. හරි. ඔය තමයි අපි බේසික් සර්කිට් එක. දැන් බලමු මේකේ වයරින් පාත් එක හදන්නේ කොහොමද කියලා. හරි. ඔයාලට පේනවා මෙන්න මෙතන උඩ තියෙනවා ටූල් කිහිපයක්. එතකොට මෙන්න මෙතන මෙන්න මේ ටූල් එක අපිට රයිට් ක්ලික් එබුවට පස්සේ අපිට බලන්න පුළුවන් මෙතන තියෙන්නේ මොනවද කියලා. එතකොට දැන් මේ හැම එකෙම රයිට් ක්ලික් ඔබව බලන්න පුළුවන් ටූල්ස් මොනවද තියෙන්නේ කියලා. දැන් අපිට ඕනේ මේ වයර් අඳින ටූල් එක. එතකොට මේකෙන් තමයි අපිට වයර් එකක් ප්ලේස් කරන්න පුළුවන්. මේක රයිට් ක්ලික් ඔබලා මෙන්න මේ වයර් කියලා තියෙන්නේ. වයර් කියන එක අපි සිලෙක්ට් කරගන්නවා left click වලින්. දැන් එතකොට මේ වගේ මේ එකක් එනවා. මෙන්න මේ තැන ඉඳන් අපිට පුළුවන් මේ මෙහෙම සිලෙක්ට් කර කර යා ගන්න. හරි. left click එකෙන් සිලෙක්ට් කරා වයර් එක කොහොමද ඕන විදිහට left click එක ක්ලික් කරලා අතෑරියට පස්සේ එතන සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කළා අපිට පුළුවන් mouse එකෙන් ඕන විදිහට පොසිෂන් එක අරගෙන යන්න. දැන් අපිට ඕන නම් මෙතනින් පල්ලෙහාට නමන්න. මෙතෙන්ට අරන් ආවා පල්ලෙහාට අරගෙන ගියා. හරිනේ. එතකොට මම මේක මෙතෙන්ට යා කරගන්න. හරි. ඊළඟට මේක මෙතන ඉඳන් මෙතෙන්ට යා කරගන්න. හරි. දැන් මම මේ විදිහට අරගෙන යනවා. දැන් බලන්න මෙතන මේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියපුවහම මේ බලන්න වම් පැත්තේ කෙරවලේ උඩට යනවා. ඒ හින්දා අපිට බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට අරගෙන ගිහිල්ලා එකපාරක් මෙතන left click කරා නම් එතන යා fix කරගන්නවා මේ. එතකොට උඩට යන්නේ නැහැ. එතකොට මේ පැත්තට අපිට හදා ගන්න පුළුවන්. මෙතෙන් ගියා සිලෙක්ට් කරා. හරි. ඔයාලා මේක අදිද්දි නිකම්ම තේරෙනවා. මම මේ කියලා දෙද්දි සමහරට ඔයාලට පැටලෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා ඇඳලාම ප්‍රැක්ටිස් වෙන්න. හරි. දැන් මම මේක ඇදගෙන යන්නම්. හරි. මම දැන් සර්කිට් එක ඇඳලා. දැන් මෙතන අපි සිලෙක්ට් කරන් ඉන්න වයර් එක අයින් කරන්න මෙතන ෆ්‍රී ස්පේස් එකක් බලලා රයිට් ක්ලික් කරන්න. එතකොට අපිට පුළුවන් එතන වයර් එක අයින් කරන්න. දැන් හරිනේ. හරි. ඔය විදිහට තමයි ඇඳගන්නේ. ඊළඟට අපි බලමු මේකේ වටේට ෆ්‍රේම් එකක් ඇඳගන්නේ කොහොමද කියලා. දැන් මම මේක මෙහෙම තියද්දි P ඔබනම් කීබෝඩ් එකේ P ඔබන්න. P ඔබට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ටූල් ටික ගන්න. දැන් මෙතනින් එන ටූල් ටිකම අපිට පුළුවන් මේ ෂෝට්කට් එකක් විදිහට මෙහෙම ගන්න. දැන් බලන්න මෙතන පල්ලෙහාම තියෙනවා drawing tool කියලා. ඒකේ මේ තියෙනවා line කියලා එකක්. line කියන එක සිලෙක්ට් කරගෙන මම මේකෙන් වටේ ෆ්‍රේම් එකක් ඇඳ ගන්නවා. හරි. හරි. එහෙනම් දැන් අපි දැන් මෙතන ඇඳලා පස්සේ මේ කැලේ විතරන අපි ඒක අයින් කරගන්නේ මෙතන තියලා right click ඔබන්න. හරි. එතකොට වටේ ෆ්‍රේම් එක ඇඳෙනවා. දැන් අපිට පුළුවන් ඕන නම් මේක නමක් ඇඩ් කරගන්න. මම මෙතන මේ තියෙන ටෙක්ස්ට් එකක් ඇඩ් කරනවා. මේක ක්ලික් කරලා මෙතනින් තියනවා. මෙතනින් තියලා ඒක උඩ ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් මේ වගේ අයිටම් එකක් ගන්න. දැන් බලන්න පාරක් කරන් පෙන්නන්නම් මම. ටෙක්ස්ට් කීනේ තිබ්බනේ. තියලා ඒක උඩ mouse එක ඩබල් ක්ලික්
කෙරුවට පස්සේ මේ වගේ වම් පැත්තෙන් ඒකේ ප්‍රොපර්ටිස් එනවා. දැන් මේකේ ටෙක්ස්ට් එකේ නම ටෙක්ස්ට් කියලා දිනවා මම මෙතන සිලෙක්ට් කරලා ඒක ලියා ගන්නවා buck converter. හරි buck converter කියලා ටයිප් කරලා එන්ටර් කරගන්න. එන්ටර් කරුවාට පස්සේ මෙතන ඒක ටයිප් වෙනවා. හරි එතකොට ඔහම තමයි සිමැටික් එක ඇඳගන්නේ. හරි සිමැටික් එකෙන් පස්සේ අපි බලමු ඊළඟට කොහොමද PCB එක ඩිසයින් කරගන්නේ කියලා. ඊට කලින් දැන් ඔයාලා මේ වීඩියෝ එක නම් මුලින්ම බලන්නේ ඔයා අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝ එකෙන් ඉදන් බලාගෙන ඉන්න. දැන් පළවෙනි වීඩියෝ එකේ අපි කරේ ක්‍රැක් එක දාලා software එක install කරපු එක. ඊට පස්සේ දැන් මේ වීඩියෝ එකෙන් කරේ සිමැටික් එක ඇඳපු එක. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද PCB එක ඩිසයින් කරන්න කියලා. හරි. එතකොට මේ වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට මේ Altium design එක සම්බන්ධව දැනගන්න දැන් මම කියලා දෙන දේවල් වලට අමතරව තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එතකොට මම ඒවට වීඩියෝස් අරගෙන එන්නම්. හරි. එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු PCB එක ඩිසයින් කරන වීඩියෝ එකකින්.